රුදුරු ඩෙංගු මාරයාගෙන් එය අවසන් ගමන් යාවි කියලා ඇයට ආදරය කළ කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති. සුරූපී බවන් අඩුවක් නැති ආදරණීය සඳලි දැන් සියල්ලන්ගෙන්ම මතකයෙන් නික්ම ගිහින්. ඇයගේ මේ වෙන්වෑම ඇයට ආදරය කරන පිරිස් කොහොමනම් දරා ගන්නද? එලෙස අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ සඳලී තාරකා නැමැති සිසුවියක්. රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන සඳලි ඩෙංගුන හේතුවෙන් සමුගෙන තිබෙනවා. මිය යාමට පෙර ඇසී මිතුරියකට WhatsApp පණිවිඩයක් තබා තිබුණේ නොමැරී සිටියොත් එන්නම් යනුවෙන්. ඇයගේ සමීපතම සහෝදර සහෝදරයන් සඳලිගේ වියෝ පිළිබඳව සංවේගයෙන් යුතුව පවසා තිබුණේ මෙවැනි දෙයක්. මිය යාමට පෙර ඇසී මිතුරියකට WhatsApp පණිවිඩයක් තියා තිබුණේ නොමැරී හිටියොත් එන්නම් කියාය. අවසානයේ මේ මහා විනාශකාරී ඩෙංගු රෝගය විසින් අපේ මේ ආදරණීය සහෝදරියගේ ජීවිතය මෙතරම් ඉක්මනින් අපෙන් උදුරාගත් මුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ලෙස ශෝකයට සහ කම්පාවට පත් කරමින් නිවන් සුව සඳලී ජීවිතේ සතුටු පිරුණු ලස්සන ආත්මයක ඉපදෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ආත්මෙ කිසිම ලෙඩක් දුකක් නැති ජීවිතයක් වචනයකින් හෝ හිත නොරිදෙන මිනිස්සුම හමු වෙන්න ඕනේ. මේ වගේ ලස්සන රූපයක් ලැබිලා ගොඩාක් කල් අපි එක්කම ජීවත් වෙන්න. අපි ආයේ කවදාරි හම්බෙමු. එහෙම තමයි ඇගේ සමීපතම මිතුරු මිතුරියන් ආදරණීයව සටහනක් තියලා තිබ්බේ.